OIC මහත්තයා. මම අර මර්ඩර් කේස් එක වෙච්ච ගෙදර ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? ඒ නෝනා ගේම මොප් කරලා තියෙනවා. මහත්තයා වැඩ ඉරිලා ඇවිල්ලා ඒක පාගලා. ඒ පාර නෝනාට තරහ ගිහිල්ලා. නෝනා මහත්තයට වෙඩි තියලා. දැන් කාන්තාව අත්අඩංගුවට ගත්තද? තාම නෑ OIC මහත්තයා. මොකද ඒ? OIC මහත්තයා. තාම බිම වේලිලා නෑනේ. යන ගමනක් යනකොට පහන තියලා යන්න. එතකොට හරියනවා. මම කසාද බදින්න යනකොටත් පහන තියලා ගියේ. මමහට මලගෙවල් තිබුණා. තුන් වේලටම දුන්න කෑම මොනවද කියලා දැනගත්තත් මැරිලා ඉන්න ගෑණියක්ද පිරිමියක්ද කියලාවත් දන්නේ නැති. මේ ආණ්ඩුවේ අපි හිටියානම් ලැබෙන ආධාර වලින් භාගයක් අපේ පොත්වල දාගන්නවා අපේ හාමුදුරුවනේ. තෙල් ඉවරයි. පොලිම හිටපල්ලා. තෙල් එන්නේ හෙට. යමන් අද තෝගේ තෙල් මිරිකලා ගන්නම්. ඉස්සර අපේ අම්මා මූට කිව්වේ කිරි කැටියක්. දැන් කියන්නේ ඒකේ අනිත් පැත්ත. අක්කේ ඊයරෑ අයියා අප්පුඩි ගෑහුවේ ඇයි? අයියා ඊයරෑ මදුරුවෝ මැරුවා. මල්ලි ඕනේ මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මම බැඳලා ඉන්නේ මිනිස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. අප්පට හුකණ්ඩ කැරියලිය පස්සෙන් එනවා. මූට අහු වුණොත් මුගේ පස්වෙනි කකුල ඔබනවා මගේ පුකේ. අයිෂේ වේටර් මෙහෙ එනවා. අයිෂා තමුසෙලා මෙහෙමද කෑම හදන්නේ? බලනවා මේ බත් එකේ තියෙන කෙස් ගස් කොට මේවා කන්න පුළුවන්ද? කලබල වෙන්න දෙයක් නැහැ සර්. ඔය කොහොමත් කෙස් ගස් නෙවෙයි. මොකද අපේ ෂෙෆ් තට්ටේ. අලුත් එළවලු. මුදලාලි මේ කැරට් කිලෝ එකක් කීයද? ඇයි බොල ගොංගෑනියේ? තොට මේකේ තියෙන මිල පේන්නේ නැද්ද? ඇස් දෙක කටේ තියන්න ඉන්නේ. මල ප්‍රේත අයියේ මටත් බනිස් කෑල්ලක් දීපන්කෝ කෙසෙල් ගෙඩියකුයි. ඈ යකෝ තෝ මට වඩා ප්‍රේතයක් නේ. හිටපන් තොට දෙන්න. නෝනේ අද ඔයා මේ වල් ටික ගලවලා ඕර කරොත් මම රැට ඔයා කැමතිම විදිහට කරන්නම්. මහත්තයෝ අද නම් මට ඇඬෙන්න ඕනි.